අන්තිම වයිව් එක කියලා හිතාගෙන කැම්පස් එකේදී ෆොටෝස් අරගෙන පෝස්ට් දාලා ෂෙයා කරලා සතුටු වුණ අපි ඔන්න ආයේ අන්තිම වයිව් එක කියලා හිතාගෙන ආයේ පාරක් පාඩම් කරනවා. ජීවිතේ ලියන අන්තිම එක්සෑම් එක මේක මන්නම් ආයේ එක්සෑම් ලියන්නේ නෑ කියලා හිත හදාගෙන ඇටෝනි ෆයිනල් ලියපු මට එක්සෑම් මානසිකත්වයෙන් ආයේ පාරක් පාඩම් කරන එක නම් සෑහෙන අමාරුයි. මට නම් ආයේ කවදාවත් එක්සෑම් ලියන්න කියන්න එපා මේ තමයි මන් ලියන අන්තිම එක්සෑම් එක කියලා ඇටෝනිස් වලට පාඩම් කරන කාලේ රෑ 12ටත් පොළවේ හැපි අම්මට කෑ ගහපු මම ඇප් එක කරන්න පටන් ගත්තට පස්සේ තමයි තේරුම් ගත්තේ ඇටෝනි එක්සෑම් එක කියලා කියන්නේ ජීවිතේ ලියන අන්තිම එක්සෑම් එකවත් පාඩම් කරන අන්තිම පාරවත් නෙමෙයි කියලා. ඇටෝනි එක්සෑම් රිසල්ට්ස් ආවට පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන ඉඳපු මට දැන් තේරෙන්න ගන්නවා ඇටෝනි ෆයිනල් එක්සෑම් එක කියලා කියන්නේ අවසානය නෙමෙයි හැම දෙයකම ආරම්භය කියලා.